මොකද මේ කැලණි සරසවි ආందోලනාත්මක ප්‍රේම කතාව කියන්නේ. සරසවි කාලය කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සුන්දරම කාලය. මේ කාලය තුල අධ්‍යාපනය වගේම ප්‍රේමයටත් වැඩි ඉඩක් ලැබෙනවා. සරසවි කාලයේදී සුන්දර ප්‍රේම කතා ගණනාවක් තිබුණද මං අද ඔබට කියන්න යන්නේ එක් දුක්බර ප්‍රේම කතාවක් ගැන. ඒ තමයි මధుවන්ති හා ප්‍රේමලාල්ගේ ප්‍රේම කතාව. මధුවන්ති 1988 තමයි කැලණි සරසවියට ඇතුල් වෙන්නේ. ඇය රෝමත්. ඒ වගේම ඇය වැදගත් පවුලක දියණියක්. ප්‍රේමලාල් සරසවියට ඇතුල් වෙන්නේ 1989 දී. ඇය කඩවසම් තරුණයෙක්. සරසවි කාලයේදී නවකවදිය කියන්නේ සාමාන්‍ය දෙයක්. අනිත් සිසුන්ට වගේම ප්‍රේමලාල්ටද මේ නවකවදිය ලැබුණා. ඉතින් ප්‍රේමලාල්ට නවකවදිය ලබා දුන්නේ මధుවන්ති විසින්. කාලයක් යනකොට මధුවන්තිට ප්‍රේමලාල් ගැන අදහසක් පහළ වුණා. ඇය ඒ ගැන පෙට්‍රිකා ජයතිලකගේ මිතුරියට කිව්වා. මේ ගැන ප්‍රේමලාල්ට දැන්නුවද ප්‍රේමලාල්ගේ ප්‍රතික්ෂේප කරා. මට කතිකාචාර්යවරියෙක් වීමේ සිහිනයක් තියෙනවා. ඉතින් ඒ සිහිනයට බාධා වෙන විදිහේ කිසිම දෙයක් කරන්න මම කැමති නැහැ. ඒ නිසා අපි යාළුවෝ විදිහට ඉමු කියලා ප්‍රේමලාල් කිව්වා. ඉතින් ඊට පස්සේ දෙදෙනා යාළුවන් විදිහට කාලයක් සිටියා. නමුත් ටික කාලයක් යනකොට යාළුකමට එහා ගිය තත්ත්වයක් ඇති වුණා. එනම් ආදරයක් ඇති වුණා. ඊට පස්සේ කාලයක් යද්දී ප්‍රේමලාල්ට තමන්ගේ කතිකාචාර්යවරියෙක් වීමේ සිහිනයත් අමතක වෙලා ප්‍රේමලාල්ගේ මුළු ජීවිතේම උනේ මధుවන්ති. අන්තිමේදී දෙදෙනා කෑම බීම ගන්නෙත් එකට අධ්‍යාපන කටයුතු ඒ සෑම දෙයක්ම සිදු කරන්නේ එකට. මේක කැලණි සරසවිය තුළ ප්‍රසිද්ධ ආදර කතාවක් වුණා. මොකද ඒකට ප්‍රධානම හේතුවක් වුණා සීනියර් බැච් එකේ ගෑනු ළමයෙක් ජූනියර් බැච් එකේ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් පවත්වා ගැනීමත් එක හේතුවක් වුණා. සාමාන්‍ය සරසවිය තුළ සිදු වෙන්නේ සීනියර් බැච් එකේ පිරිමි ළමයි නවක සිසුන් සමග ආදර සබඳතා ඇති කරගන්න එක. ඉතින් මේ විදිහට කාලයක් ඒගොල්ලෝ ජීවත් වුණා සතුටින්. ඒගොල්ලන්ගේ ආදරය දිනින් දින දිදුලන්න ගත්තා. නමුත් 1992 වසර තමයි ඒ අවාසනාවන්ත වසර. මොකද මధుවන්ති කැම්පස් එකෙන් අවුට් වෙන වසර. ඉතින් ඒ වසරේදී මధුවන්ති ටිකින් ටික වෙනස් වීම ඇති වුණා. ඒ වෙනස්කම් ප්‍රේමලාල්ට දැනුණද ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ. නමුත් කාලයක් යනකොට ඒ වෙනස් වීම තදින්ම දැනෙන්න ගත්තා. ඉතින් ප්‍රේමලාල් මේ ගැන මధුවන්තිගේ විමසුවා. ඊට පස්සේ මధුවන්ති කිව්වේ මට ගම්පලාති පිරිමි ළමයෙකු සමග සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මම විවාහ ගිවිසගෙන ඉන්නේ. එයා දැන් ඉන්නේ විදේශගත වෙලා. ඒ නිසා මට දැන් මේක කරන්න බෑ. මට මේ සම්බන්ධයෙන් නතර කරන්න වෙනවා කියලා මధුවන්ති කිව්වා. ප්‍රේමලාල් කඩාගෙන වැටුණා. ප්‍රේමලාල් කිව්වා මට බෑ මේක නතර කරන්න. මම මගේ ජීවිතේ තිබු සියලුම කැපකිරීම ඔයා වෙනුවෙන් කරේ. මට මේක නතර කරන්න බෑ කියන දේ ප්‍රේමලාල් කිව්වා. ඒ කිව්වත් මధුවන්ති එයාගේ තීරණය වෙනස් කරේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ ප්‍රේමලාල් ප්‍රකෝපයෙන් ජීවත් වුණා. දිගින් දිගටම මధුවන්තිගේ මේ වෙනස්කම් දරාගත නොහැකිව ප්‍රේමලාල් ජීවත් වුණා. ඉතින් මේ අවාසනාවන්ත වසර වගේම අවාසනාවන්ත දවසත් උදා වුණා. එදා තමයි පෙට්‍රිකා ජයතිලක හා මధුවන්ති දෙදෙනා විභාගයට යමින් සිටි දවස. ඒ යමින් සිටින විට ප්‍රේමලාල් පිටිපස්සෙන් පැමිණියා. ප්‍රේමලාල් අන්තිම වතාවට ඇසුවා මధුවන්තිගෙන් මොකද්ද මధුවන්ති ඔයාගේ අන්තිම තීරණය කියලා. ඉතින් මధුවන්ති කිව්වා ප්‍රේමලාල් මට මේ තීරණය වෙනස් කරන්න බෑ කියන දේ කිව්වා. අවාසනාවකට මේ ප්‍රේමලාල් තමන්ගේ ඉනේ සංගවාගෙන තිබූ පිහි අරගෙන මధුවන්තිගේ පපුවට දෙසරයක් ඇන්නා. මధුවන්ති එතනම වැටුණා. ඊට පස්සේ ප්‍රේමලාල් දුවගෙන ගිහිල්ලා සාක්කුවේ තිබූ වස කුප්පිය අරගෙන පානය කරා. දෙදෙනාම එකම වාහනයකින් රෝහලට රැගෙන ගියා. රෝහලට රැගෙන ගියද ප්‍රේමලාල්ගේ ජීවිතේ බේරුණද මధුවන්තිගේ ජීවිතේ බේරගන්න වෛද්‍යවරුන්ට බැරි වුණා. ඉතින් ඊට පස්සේ ප්‍රේමලාල් කීප වතාවක්ම තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ දැරුවා. ඒ උත්සාහ දැරුවද කතිකාචාර්යවරු විශ්වවිද්‍යාල යහළුවන් සියලු දෙනා එකතු වෙලා ඔහුගේ ජීවිතය නැති කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ.
ඊට පස්සේ ඔහු රෝහලෙන් ගෙදර පැමිණියා. පස්සේ බන්ධනාගාරගත වුණා. බන්ධනාගාරගත වෙලා ඇප ලබාගෙන නැවත පැමිණලා ඔහු විදෙස්ගත වුණා. මහාධිකරණයේ නඩු තීරණය වුණේ ප්‍රේමලාල් විසින් මරණයක් සිදු කරා. ඒ නිසා මරණීය දණ්ඩනය එනම් මිනී මැරීමට හිමි දඬුවම වන මරණීය දණ්ඩනය ප්‍රේමලාල්ට ලැබිය යුතු බවයි. නමුත් ප්‍රේමලාල් මේ ගැන තෘප්තිමත් වුණේ නැහැ. ඔහු ඔහුගේ නීතිඥවරු හරහා අභියාචනාධිකරණයට ඇපිල් එකක් ගොනු කළා. ඉතින් අපි දැන් යොමු වෙමු දණ්ඩනීති සංග්‍රහයේ 294 වගන්තියේ ව්‍යාතිරේක පැත්තට. දණ්ඩනීති සංග්‍රහයේ 294 වගන්තියේ ව්‍යාතිරේක 5ක් තියෙනවා. ඒකේ පළවෙනි ව්‍යාතිරේකය තමයි හදිසි වූ බරපතල වූ ප්‍රකෝපය නිසා තමන්ට තමාව පාලනය කරගත නොහැකිව. ඒ කියන්නේ ආත්ම දමනය කරගත නොහැකි තත්ත්වයක් නිසා කෙනෙක් අතින් තවත් කෙනෙකුගේ ජීවිතයක් නැති කර විට කෙනෙකු අතින් තව කෙනෙකුගේ ජීවිතයක් නැති වූ විට ඒ සඳහා මරණීය දණ්ඩනය එනම් මිනීමැරීමට හිමි දඬුවම අඩු වෙලා වසර 20ක සිර දඬුවම දක්වා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කතාව ගත්තහම මේ කතාවේදී ප්‍රේමලාල් පිහියක් අතේ තියාගෙන ගියා. ඒ වගේම වසකුප්පියක් අතෙන් අරගෙන ගියා. ඉතින් මහාධිකරණයේ ලැබුණ තීන්දුවම ලබා දිය යුතුයයි අභියාචනාධිකරණයේදී පැමිණිල්ල දිගින් දිගටම තර්ක කරා. ඒ කියන්නේ මේ ප්‍රේමලාල්ට මරණීය දණ්ඩනයම ලබා දෙන්න ඕන කියලා තමයි තර්ක කරේ. නමුත් අභියාචනාධිකරණයේ මෙහිදී මේ දෙදෙනාගේ ආදරය විරහව වේදනාව ඒ සියල්ල කැටි කරගත්ත කරුණු සියල්ල දෙදෙනා ලියූ හසුන්පත් හැම දෙයක්ම නිරීක්ෂණය කරා. මේකෙදී ප්‍රේමලාල් එක තැනක කියලා තියෙනවා මට එකම සහනයකට හිටියේ ඔයා මధుවන්ති. ඉතින් මට දැන් ඒකත් නැති වෙනවා කියලා. ඒ වගේම මధුවන්ති එක තැනක කියලා තියෙනවා ඔයා හිත හොඳ අවංක කෙනෙක්. මම දන්නවා ඔයාගේ ජීවිතේට මේ තරම් වේදනාවක් එකතු වුණේ මන් නිසා කියලා. අනේ විදිහට. ඉතින් ගරු අභියාචනාධිකරණය මේ සියලු දෙයක්ම සෑම දෙයක්ම සොයලා බලලා සමුච්චිත ප්‍රකෝප කිරීම කියන සංකල්පය ශ්‍රී ලංකා නීති පද්ධතියට ප්‍රථම වතාවට හඳුන්වලා දුන්නා. සමුච්චිත ප්‍රකෝප කිරීම කියලා කියන්නේ කාලයක් තිස්සේ ප්‍රකෝපයෙන් ඉඳලා කෝපයක් ඇති වෙලා දිගින් දිගටම ඒ කෝපයෙන් ඉඳලා එක අවස්ථාවක කෝපය දෙතරා යනවා. ඒ අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුගේ ජීවිතයක් නැති වෙනවා. එවිට එම අවස්ථාවේදී මිනී මැරීමට හිමි දඬුවම වන මරණීය දණ්ඩනය නෙවෙයි වසර 20ක සිර දඬුවම හෝ ඒක එතන අවස්ථානෝචිතව වෙනස් වෙනවා. ඒ විදිහට ලැබෙනවා. ඉතින් මෙන්න මේ කතාව ගත්තහම මේ කතාවේදී සමුච්චිත ප්‍රකෝප කිරීම කියන සංකල්පය ඇප්ලයි කරලා ගරු කුලතිලක අභියාචනාධිකරණ විනිසුරුතුමා රංජිත් ප්‍රේමලාල්ට වසර 12ක සිර දඬුවමක් නියම කරා. රංජිත් ප්‍රේමලාල් අදටත් ලංකාවේ නැහැ. ඔහු ලංකාවට පැමිණි විගස එතෙන් සිට වසර 12ක් සිර දඬුවම් ලැබීමට ඔහුට වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ කතාව ගත්තහම ආදරය, විරහව, වේදනාව මේ සෑම දෙයක්ම සාමාන්‍ය දේවල්. ඒ වුණාට තමන්ගේ ආදරය නැති වුණා කියලා අනිත් පුද්ගලයාගේ ජීවිතේ නැති කරනවා කියන්නේ ඒ කියන්නේ අනිත් පුද්ගලයාගේ ජීවිතේ නැති කරන්න තරම් සිතක් ශක්තිමත් වෙනවා කියන්නේ එතන ලොකු වැරද්දක් තියෙනවා. ඒ අවස්ථාවේදී තමන්ට දරාගත නොහැකිම අවස්ථාවේ තමයි අපි හොඳටම කල්පනා කරලා තීරණය ගන්න ඕන අවස්ථාව. තමන්ගේ ජීවිතයත් අනිත් පුද්ගලයාගේ ජීවිතයත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් විදියට තමන් තීරණය අරගෙන කාටවත් කරදරයක් නොවන විදිහට තීරණය ගන්න ඕන. එසේ නැති වුණොත් දෙදෙනාගේම ජීවිතවල අඳුරු පරිච්ඡේදය පටන් ගන්නෙ අන්න ඒ අවස්ථාවේදී තමයි. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මා මේ ඔබට කියලා දුන්න රංජිත් ප්‍රේමලාල් එරෙහි නීතිපති නඩුව.